Hello, good morning. Welcome back to my channel. ඔන්න ඉතින් මම අද challenge vlog එකක් ඔයාලට අරන් එන්න තමයි හදන්නේ. අද මම මුළු දවසම කන්නේ කොරියන් කෑම විතරයි. කියන්නේ 24 hours Korean food challenge එකක් තමයි මම අද ඔයාලට අරන් ආවේ. අද මම කැමතිම දවසක්, මාරම කැමති දවසක්. දැන් මේ challenge එකත් එක සතුටක්. තව එක සතුටක් තියෙනවා. මම එක ඉස්සරහට කියන්නම් vlog එකේ. ඔයාලා දැනට මම දන්නවා ඇති මම thumbnail එකේ දාලා ඇති සමහර විට මේක. එහෙනම් ඉතින් අද challenge එකත් එක්කම මගේ අද දවසේ මොකද වෙන්නේ කියලා බලමු. දැන් මම කිව්වා මම අද Korean food challenge එක කරන්න කියලා. මම දැන් දෙම නැගිටලා මොන හොදලා ඔක්කොම කරගෙන ආවා. දැන් යමු මම දැන් වීඩියෝස් කිහිපයක් බලලා මොනවද කන්න ඕනේ කියලා vlog කරන අය ගියම vlogs ටිකක් බැලුවා. කොරියන් කෑම කිව්වට ඉතින් කොරියන් අය කන ඒවා තමයි කන්නේ. නිකන් සම්ප්‍රදායික කොරියන් කෑමම නෙමෙයි කන්නේ. යාලා සාමාන්‍ය යාලා බ්‍රේක්ෆාස්ට් එකට ලන්ච් එකට එහෙම කන කෑම තමයි කන්නේ. දැන් උදේට නම් normal දෙයක් මොන හරි කමු හදාගෙන මොකද ගෙදර පාන් තියෙනවා. මම දැන් පාන් වලින් මම දැන් බැලුවා එක එක යාලා කෝන් වලින් එක එක හදාන් කනවා. මම දැන් අද දවසම එක එක ඒවා හදනවා. ඉතින් අපි උදේට කන්නේ මොනවද කියලා බලමු. මම පාන් වලින් තමයි කෑමක් හදාගන්න ඉන්නේ. යාලා සාමාන්‍ය සෑන්ඩ්විච් වර්ගයම කනවනේ. බිත්තර එහෙම වැඩිපුර කනවනේ බිත්තර එහෙම. ඉතින් අපි බලමු දැන් උදේට මොනවද හදාගන්න කියලා. චීස් මයොනීස් එහෙම දාලා යම් vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම. අද තියෙන්නේ අපේ ගෙදර මේ පාන් තමයි චුම්පාගෙන් අප්ඩා කරගන්න එපා. කොරියන් කන අය පාන්නේ කන්නේ. සෑන්ඩ්විච් පාන් නෑ අද. සාමාන්‍යයෙන් යාලා බිත්තර ගොඩාක් තම්බන්නේ නැහැ මුං වගේ ගන්නෙ. අපි චුට්ටක් උඩ මේක අමාරුයි තැම්බෙන්න ඕන. ඊළඟට මේ විදියට ටෝස්ට් කරගත්ත පාන් එකට බටර් ගාලා මේ විදියට භාගයට මේ බැදගත්ත බිත්තරේ දාගෙන ඒකට චීස් එතකොට සෝස් ටික දාගෙන කන්න තමයි තියෙන්නේ. ඔන්න බ්‍රේක්ෆාස්ට් එක හදන් ආවා. මේකට ගැලපෙන්නේ හැබැයි සෑන්ඩ්විච් පාන්. ඉතින් ගෙදර සෑන්ඩ්විච් පාන් නැත්තම් කරන්න දෙයක් නැහැ නේ. ගන්න දෙයක්වත් නැහැ බෙපැත්. මේක ඉතින් කොහොමද රසයි. මම මේක හැදුවේ TikTok එකක් බලලා. මම දැන් උදේටත් කෑවා. මම කිව්වනේ අද මාසෙම දවසක් වෙයි කියලා. ඉතින් මම දැන් ලෑස්ති වෙන්න යන්නේ ඒ වැඩේට. අද වැඩ දෙක තුනක්ම තියෙනවා කරන්න. දැන් මේ challenge එකත් කරන්න එපා. මම දැන් ඩාරියා එන ගමන් ඉන්නේ. අපි දෙන්න යනවා මේ ෆෝන් එකක් ගන්න. යාට මටයි. ඉතින් දැන් ඒකට ලෑස්ති වෙන්න ඕනේ. මොකද උදේම යනවා. මේ දැන් වෙලාව 9:00යි. මම උදේම නැගිටලා වැඩ ඔක්කොම කරගෙන උදේටත් කෑවා. සාමාන්‍යයෙන් වෙනදට කද්දී 11 විතර වෙනවා. අද වේලාසරම කෑවා. මොකද දැන් මම ලෑස්ති වෙන්න යන්නේ ෆෝන් එක ගන්න යන්න. ඔයාලවත් එක්කයි යන්න. ඒ අතර ඉතින් මගේ වැඩ ටිකත් කරගන්න එපැයි. කුරීකින් ආව බර ටික ගෙනියන්න. ඉතින් ඒකත් දුන්නා. මම දැන් ලෑස්ති වෙන්න තමයි යන්නේ. මොකද මම හරි යනවාකෝ ගමන යන්න. ඊට කලින් මම දැන් මගේ challenge එකට ලෑස්ති වෙලා හිටියේ. දැන් ඊයේ පෙරේද ඉඳලා ලෑස්ති වෙලා මම දැන් යන්නේ මේක කන්න චිප්ස් එක කන්න තමයි මම යන්නේ. කොරියාවේ චිප්ස් කනවනේ. ඉතින් මමත් චිප්ස් කනවා. so much chips. මම මේ ෆ්ලේවර් එකට වැඩි ආස නැහැ. salt and vinegar. විනාකිරි. ඒකට වැඩි ආස නැහැ මම. බාර්බිකියු එක මාරම රසයි.
ඔන්න ඉතින් මම බලන් හිටපු දවසේ බලන් හිටපු වෙලාව ආවා. මගේ ෆෝන් එක ගන්න තමයි මම ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ මේක හරිම විශේෂයි. මමම හම්බ කරලා මගේ සල්ලි වලින්ම ගත්ත පළවෙනි ෆෝන් එක. නැත්තම් ඊට කලින් අපේ අම්මා තමයි මගේ හැම ෆෝන් එකක්ම අරන් දීලා තියෙන්නේ. තාත්තත් එකක් අරන් දීලා දෙනවා. ඉතින් මේක තමයි ඉතින් මම ගත්ත පළවෙනි ෆෝන් එක. මට මාරම සතුටුයි. ඉතින් මේක තමයි මගේ අලුත් ෆෝන් එක. ඊළඟට ඉතින් වීඩියෝ කරන්න ඒකෙන් තමයි. ඒකේ වීඩියෝස් මාර ක්වොලිටි. මගේ කලින් එකේ තවලක් නැහැ. මේක ඉතින් ඊට වැඩි අප්ඩේට් එකනේ පේනවනේ කැම් එක. ඉතින් මම ගත්තේ 14 එකක්. ඊළඟට ඉතින් තව බලාපොරොත්තු වෙනවා එක වලට අප්ඩේට් වෙන්න. මේක ඉතින් මට හොඳටම ඇති. මට වැඩිත් එක මේ ෆෝන් එක ඇත්තටම. කොහොම හරි ඉතින් අපි දැන් චැලෙන්ජ් එකට යන්. හරි අපි දැන් යමු මගේ vlog එකට. ඉතින් අපි දැන් මේ අපි තුන් දෙනා ලෑස්ති වෙලා යන්නේ අද කොරියන් කන්න. නිගම්බෝල්ට තමයි යන්නේ. ඒ අතරතුර ඉතින් අපි කූල් එකක් බිව්වා. කොරියන් අය ලෙමන් ජූස් බොනවනේ. ඒ නිසා මම බිව්වා හොඳේ. ඉතින් දැන් ඇවිල්ලා ඉන්නේ අපි නිගම්බෝලට සෝල් කොරියන් රෙස්ටුරන්ට් එකට. අපි ඉතින් ඇත්තටම මම කොරියන් කාලා නැහැ. රාමෙන් ඒවා කෑවට කොරියන් කෑම කාලා නැහැනේ. ඉතින් අද මගේ චැලෙන්ජ් එකට හරියන්නත් එක්ක අපි කට්ටිය ආවා. මේක කාබේ පාචන් තිසත මේක රාමෙන් තියෙන එකක් ගන්නවා. ඒක රාමෙන් තියෙන නූඩල්ස් තියෙනවා. ඒක නූඩල්ස් එපා නෑ. ඒක නූඩල්ස් මේ මේකෙන් තියෙනවා. එකයි දාලා තියෙන්නේ බේ. ඕ සොසේස් තා රාමෙන් නූඩල්ස් අන්න පෝෂන් එක කොයි වගේද කියලා. ඕක නේ පුදුම දාන්න බෑ දන්නේ නැහැ. බලන්නේ. ඒක තව ගැසලට් කරනවද දෙන්නේ? එහෙමද? ඉතින් මේ රෙස්ටුරන්ට් එක ගොඩාක් හොඳයි. නිගම්බෝ සෝල් කොරියන් රෙස්ටුරන්ට් කියලා තමයි තියෙන්නේ. ඔයාලටත් ගිහිල්ලා කොරියන් කෑම try කරන්න පුළුවන්. මම ඔයාලට කලින් එයාලගේ මෙනු එකේ price list එක මොනවද තියෙන්නේ එහෙම කියලා ලාවට පෙන්නුවා. ඔයාලට අදහසක් ගන්න පුළුවන් ඒකෙන්. අපි 3ක් ඕඩර් කළා කොහොම හරි. ಜಾති 3ක් ඕඩර් කරා. බෙදාගෙන එහෙම කන්න. ඉස්සෙල්ලාම තබ්බුකි එකක් ඕඩර් කළා. ඊළඟට මෙන්න මේක මොකද නංගි එක? හරි දැන් තමයි නම මතක් වුණේ. අපි ගත්තේ චීසි තබ්බුකි එකයි. මේ තියෙන්නේ බුදුචිගේ එක. ඒක ලිපේ හදලා අපිට ඒ වෙලේ කන්න තියෙන්නේ හදලා. එයාලා වෙනම ස්ටාර්ටර්ස් වගේක් දෙනවා. මෂ්රූම් වගේක් දෙනවා. කිම්චි වගේක් දෙනවා. ඔය විදිහට එයාලා ස්ටාර්ටර්ස් දෙනවා අපිට කන්න. එයාලගේ කන්නේ අපේ යාර ටික රෙඩි වෙනකන්. ඉතින් මේකේ බුදුචිගේ තියෙනවා හැම් සොසේජ් හැමදේම තියෙනවා. ටෝෆු චීස් හැමදේම තියෙනවා. මම දැන් මේ කිම්චි කෑල්ලක් තමයි කෑවේ ෆස්ට් ටයිම්. කට්ටිය රසයි කීකේ කනෝනේ හැමෝම මට නම් සෙට් වෙන්නේම නැහැ. ඇඹුල් අච්චාරුවක් කනවා වගේ. ඊළඟට ගත්ත මෙන්න මේ චිකන් රාමෙන් එක. ඒක නම් ඉතින් අපි නෝමල් කන එකක් නේ. ඒක අවුලක් නැහැ. මේ තියෙන්නේ අර ලිපේ හැදෙන එක. ඒක තමයි අර හැමදේම දාලා තියෙන්නේ. අවුලක් නැහැ. ඒකත් රසයි. ඔය විදිහට ඉතින් අපි කාලා අපි ආවා. ඉතින් ඒ ළඟමයි තියෙන්නේ බ්‍රවුන්ස් බීච් එක. විනාඩියක්වත් යන්නේ නැහැ එතන ඉඳලා එන්න. ඉතින් අපි බ්‍රවුන්ස් බීච් එකේ චුට්ටක් රැල්ල පාගලා එමු යනවා කියලා හිතුවා. මාර මව්වයි ගොඩක් වෙලා හිටියේ නැහැ. මේක ගලවන්න. අයි අපි ඉතින් මෙහි ඉඳලා වේලාසෙන් ගිය නිසා අපිට කාලා කරලා වෙලාවට වේලාසෙට එන්න පුළුවන් වුණා. හොඳ වෙලාවට අපි වේලාසෙන් ගිහිල්ලා ආව ඉක්මනින්. මොකද හොඳ
වැයි කලුවක් එක්ක වැස්සක් එන්න පටන් ගත්තා. අපි මග එද්දී අපි ඉතින් ඉක්මනට ගෙදර ආවා. මේ වෙලාව හොඳට අවුව තිබ්බට එන මග වහින්න වගේ ආවා. ඉතින් අපි ඉක්මනට ගෙදර ආවා. ඔන්න ඉතින් අපි ගෙදර ආවා. මේ අවුවේ කරවෙලා අපි මගේ හෙද්දි හොඳටම වහින්න වගේ ආවා. ඒ නිසා අපි ඉක්මනට ගෙදර ආවා. ඇවිල්ලා චුට්ටක් නිදාගත්තා. දැන් යන්නේ පොඩි ස්නැක් එකක් හදන්න. කොරියන් ස්නැක් එකක්. මම මේ වීඩියෝ එකක් බලලා මෙච්චරට වීඩියෝ බැලුවා මම. ටිකක් වෙලා ඇඳට වෙලා ඉඳන් අපි ගෙනාව ඇති බඩීරුඟු. ඒකින් පොඩි ස්නැක් එකක් හදන්න යන්නේ. හරිමු. හොඳට වහින්න යන්නේ පේනවනේ හස කළු කරලා. ඔන්න මම මගේ ස්නැක් එක හදාගෙන ආවා. ඒ අතරතුර මගේ රෑ කෑම හදන ගමන් ඉන්නේ. ඔයාලට පෙන්නන්නම් මොනවද රෑට හදන්නේ කියලා. vlog එකට යාළුවෙකුත් එක්ක දාලා ඉන්නවා. ඔන්න මගේ ස්නැක් එක මම හදාගෙන ආවා. මම රහ බැලුවා මේකේ. මම ඔයාලට පෙන්නුවේ මම හදපු එක. කෝන් වලින් තමයි හැදුවේ. අපි රහ බලමු. මෝරම රහයි චීස් ඒව දාලා හදන්නේ ලුණු දෙහි ඒව දාලා රහයි මේකනිය රහයි කියන්නේ රහයි රහයි නංගි ඕනේද ඔන්න මන් රෑට හදන්න යන්නේ ඩම්ප්ලින්ග්ස්. මේ විදිහට දඩිබිරි ගාලා ඩම්ප්ලින්ග්ස් ටික හදාගත්තා. ඒකම රාමෙන් එකකුත් හදන්න තමයි යන්නේ. නංගිට එමටයි දෙන්නටම තමයි හදන්නේ. මොකද මේ රාමෙන් එක ලොකුයි ගොඩක් තියෙනවා. ඒ නිසා දෙන්නටම කෑවගේ මොකද ඩම්ප්ලින්ග්ස් උත් හදන නිසා. මේක නම් මම කලින් කාලා තියෙනවා මේ රාමෙන් එක. මේක ගෙදර තිබුණ එකක්. මම අපේ ගෙදර 5ක් තිබුණා. ඉතින් අපි නංගි මමයි කාලා අන්තිමට එකයි ඉතුරුනේ. දැන් ඔක්කොම ටික හදාගෙන ආවා. දවලුත් කාලා දෙනුත් කනවා. අපි ඉස්සරහම try කරමු ඩම්ප්ලින්ග්ස් ටික. මම ඩම්ප්ලින්ග්ස් ටික කන්න රසමට සෝස් එකකුත් හදාගත්තා. දැන් රාමෙන් එක කමු. මේක නම් මම කලින් කාලා තියෙනවා. ගහයි. මේක රසයි. Channel na hondere magara. Mata tunggu diri yang lebih bahaya nih. Ini apa deh? Hatra kabar nagatte? Lakaran nih. Aida kapan nagatte? Honde. එහෙනම් guys මම මෙතනින් මේ vlog එක ඉවර කරනවා. ඔයාලා ලස්සන vlog එකකින් හම්බෙමු. bye. මට තරම සැරයි.